හයි ෆෙන්ස් කොහොමද ඉතින් ඔයගොල්ලන්ට ඔන්න අදත් කියන දුරුස්සු ගයිසන් ලෝකේ ඉන්න සුපිරිම කැරක්ටර් එකක් නැත්තම් මේන්ම විලන් සුකුණ ගැන වීඩියෝ එකක්. ඉතින් මේක ගොඩක් දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක්. ඉතින් කලින් දැම්ම ටෝජි ගැන වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවේ නැත්තම් පහල ලින්ක් එකේ ඒකත් බලන්න. එහෙනම් වැඩි කරන්න අපේ වීඩියෝ එකට. හරි ගයිස් ඉතින් මෙයාගේ ෆුල් නේම් එක තමයි රෝමියන් සුකුණ. ඉතින් මෙයා අවුරුදු 18ට කලින් හිටිය හොඳම දුදුස්සු සෝසර. එහෙම නැත්නම් දුදුස්සු මන්ත්‍රකාරයෙක්. ඉතින් මෙයාගේ කරපු නපුරු වැඩ හින්දා ඒ වගේම මෙයාගේ පවර්ස් එකේ හින්දා සමහර කට්ටිය මෙයාව දෙවියෙක් ලෙසත් හඳුන්වනවා. ඉතින් සමහර කට්ටිය මෙයාට විරුද්ධව නැගී සිටියා. ඒත් වැඩක් නැහැ මෙයාගේ පවර්ස් එක මාර බලවත් පවර්ස් තියෙන්නේ මෙයාට. ඉතින් මෙයා ඉපදෙනකොටම මෙයාගේ මවගේ කුසේ ඉන්න අනිත් සහෝදරයා එහෙම නැත්නම් මෙයාගේ නියුන් සහෝදරයව කාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් මෙයාගේ නපුරුකම කොච්චරද කියලා. ඉතින් මෙයා කාලයක්ගේ ඇවෑමෙන් මැරෙනවා. ඉතින් මෙයා කාලයාගේ ඇවෑමෙන් මැරුණාට පස්සේ මෙයා ශාප භාණ්ඩයක් වෙනවා. ඉතින් එහෙම නැත්නම් කර්ස් ඔබ්ජෙක්ට් එකක්. ඉතින් මෙයාගේ කර්ස් ඔබ්ජෙක්ට් තමයි මෙයාගේ ඇඟිලි 20. එහෙම නැත්නම් ඔයාලට මතකයිනේ යෝධි කන්නේ ඇඟිලි. අන්න ඒවා තමයි මෙයාගේ මේ කර්ස් ඔබ්ජෙක්ට් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒවැ පවර්ස් ගැන ගත්තොත් ඒවැ පවර්ස් හින්දා අපිට මෙයා කර්ස් වල රජු ලෙසත් හඳුන්වන අවස්ථා තියෙනවා. ඉතින් මෙයාගේ පවර්ස් ගැන පැත්තට ගියොත් එහෙම පළවෙනි එක ඩිස්මැන්ටල්, දෙවෙනි එක ක්ලීන්, තුන්වෙනි එක රිවර්ස් ටෙක්නික් එක, ඩොමේන් එක්ස්ෆර්මේෂන් සහ ඩිවයින් ටෙක්නික්. ඉතින් මෙයාගේ පවර්ස් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් මෙයා ගැන පවර්ස් ගැන වගේම ගොජෝ සතුරේ කැරක්ටර් එක කරලා එයා ගැන පවර්ස් උත් මම වෙනම වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වීඩියෝ එක මම අනිවාර්යෙන් ගේනවා. ඉතින් ඔයගොල්ලෝ කලින් ටෝජිගේ වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම පාර ලින්ක් වලින් ගිහින් බලන්න. ඒ වගේම අපේ ඩීමන් ස්ලේයර් වීඩියෝ බැලුවේ නැත්නම් ඒවත් බලන්න. ඉතින් ගයිස් මෙයා සහ ගොඩෝ සතුරෙත් එක ෆයිට් එකක් තිබ්බොත් මට නම් හිතෙන්නේ ගොඩෝ සතුරේ දිනයි. ඉතින් මොකද කිව්වොත් එහෙම ගොඩෝ සතුරේ ඉන්ෆිනිටි වොයිඩ් එක මෙයාට වැඩිය බලවත් හින්දා. එහෙනම් ඉතින් අදට මම ගෙනාව වීඩියෝ එක ඉවරයි. හැමෝටම හජිමි නමස්තේ.